ගයිස් ඉතින් ඔයා මොබයිල් ෆෝන් එකේ මොකක් හරි මියුසික් YouTube channel එකක් වගේ කරනවා නම් ඉතින් අද වීඩියෝ එක ගොඩක් වැදගත්තේ. ඉතින් මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහේ YouTube thumbnail එක කොහොමද මොබයිල් ෆෝන් එකේ Pixel app එක use කරලා හදාගන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතේ යම් වීඩියෝ එක ගිහින් බලමු කොහොමද මේ ඩිසයින් කරගන්නේ කියලා. හරි ගයිස් ඉතින් මුලින්ම මේකට බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක ඇඩ් කරන් ඉන්න ඕනේ. මම ඉතින් දැන් මේකට බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකක් ඇඩ් කරගන්න. ඉතින් මම මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක ඇඩ් කරගත්තා. ඉතින් ඔයාලා මේ බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක ගැන වැඩි හිතන්න එපා. හරි ඊට පස්සේ මේකට අපි ඉමේජ් එකක් තියෙන ඉම්පෝට් කරගන්න. අපි ඒක ඉම්පෝට් කරගමු. ඒකට දැන් තියෙන මේ ඉම්පෝට් කියන එකපාරට ටච් කරලා ඔයා ගෑලරි එක ඕපන් වෙනවා. එතනින් ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. හරි අපි එහෙනම් එකක් ඇඩ් කරන් හරි ගයිස් ඉතින් මම මේ විදිහේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගත්ත ෆොටෝ එක ඇඩ් කරගත්තා. ඉතින් ඒ වුණාට මේක තාම බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා නැහැ. ඉතින් ඒකට අපි කරන්න තියෙන්නේ මේකේ පල්ලෙහාට ඇති බලා ගන්න පුළුවන් ඉරේස් කලර් කියලා එකක්. ඉතින් ඒක enable දාගන්න ඕනේ. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මේක ගානට හැදෙනවා. ඉතින් මේක ඔයාලට තව පොඩ්ඩක් කැමති විදිහට ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේක අනිත් විදිහට තියාගෙන මේක මේ විදිහට සයිස් එක ටිකක් ඇඩ්ජස්ට් කරගන්නවා. හරි දැන් ඊට පස්සේ මේකට අපි ස්ට්‍රෝක් එකක් දෙමු. ඉතින් මම මේකට සුදු පාට වගේ සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මේ ෂැඩෝ වලට ඇවිල්ලා ලානිල් පාට වගේ සිලෙක්ට් කරලා බ්ලර් එක වැඩිම කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා බ්ලර් එක වැඩිම වුණා. හරි ඊට පස්සේ මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා අපි ෂේප් එකක් හදා ගන්න ඕනේ. ඉතින් මම මේ කරන විදිහට ඔයාලට පුළුවන් ෂේප් එකක් හදා ගන්න. ඉතින් මම මේ විදිහට ෂේප් එකක් හදලා මේකෙත් බ්ලර් එක වැඩිම දෙනවා. ඊට පස්සේ ග්‍රේඩියන්ට් වලට ගිහිල්ලා මේක මම හදාගත්ත ග්‍රේඩියන්ට් එක මම මේ විදිහට ඇඩ් කරනවා. ඊට පස්සේ මේකේ සයිස් එක අපිට වැඩි කරගමු. ඊට ගානේ අපි මේ බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක ලොක් කරගන්න නැත්නම් වැඩේ කරන්න ටිකක් අමාරුයි. හරි ඊට පස්සේ මේ ග්‍රේඩියන්ට් එක අපි ලොක් කරගමු. හරි ඉතින් මේක ලොකු වුණා බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ අයිකන් එකට ගිහිල්ලා මේක අපි මේ ඉමේජ් එකට පල්ලෙහාන් හදා ගන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට ඒක හැදුනා. හරි ඊට පස්සේ අපි මේකේ ටෙක්ස්ට් ටික ටයිප් කරන් ඉමු. හරි මම මේ විදිහට පාට්ටම කියලා ටයිප් කරගත්තා. ඊට පස්සේ මේක ෆොන්ට් වලට ඇවිල්ලා my ෆොන්ට් වලට ඇවිල්ලා මම මෙතනින් සිලෙක්ට් කරනවා UN අග්නි කියන ෆොන්ට් එක නෑ කියලා එකට දෙමු. මේ UN ගැමුණු කියන ෆොන්ට් එක මම සිලෙක්ට් කරනවා මේ විදිහට. හරි ඊට පස්සේ මේක චුට්ටක් සයිස් එක ඇඩ්ජස්ට් කරගන්නවා. ඊට පස්සේ මේකට කලර් එකක් ඇඩ් කරන්න ඕනේ. ඉතින් මම මෙතන කලර් වලට ඇවිල්ලා ග්‍රේඩියන්ට් වල ඇවිල්ලා බලමු අපි හදාගත්ත කහ නෑනේ. හරි දැන් මේ කහ පාටට ගැලපෙන එකක් අපි හදාගන්න නෑනේ. ඉතින් මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මෙන්න මේ ආයිනේ තියෙන එකක් ටච් කරලා මේ කලර් වලට යනවා. ඊට පස්සේ දැන් මේ විදිහට මම මේ විදිහට එක පැත්තකට කලර් එකක් දුන්නා. හරි ඊට පස්සේ මේ පැත්තට අපි ඇඩ් කරගන්න ඕනේ මෙන්න මේ පාට වගේ. ඉතින් මේකත් හදලා ඕකේ දුන්න එකම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ග්‍රේඩියන්ට් එකක් හැදුනා. ඉතින් මේ විදිහට ග්‍රේඩියන්ට් එක මම මේ විදිහට ඇඩ් කරා. හරි ඊට පස්සේ මේක ස්ට්‍රෝක් වලට යන්න ඕනේ. ඊට පස්සේ මේ yellow කලර් එකක්ම හරි තව yellow කලර් තියෙනවා. ඒ වයින් කැමති එකක් දෙන්න ඕනේ. මම දැන් මේ yellow කලර් එකම සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මේ shadow වලට ඇවිල්ලා ඒ පාටම ඇඩ් කරන්න ඕනේ. ඒකේ blur එක උඩරින් වැඩි කරගන්න ඕනේ. මේ ඔයාලට කරලා බලන්න පුළුවන් හරියට එනවද කියලා. හරි ඊට පස්සේ මේ ඉන ෂැඩෝ වලට ඇවිල්ලා ඒකෙත් අපි yellow කලර් එකම දීලා මේක පොඩ්ඩක් හදා ගන්නවා ගන්නට. හරි මේ විදිහට තමයි ටෙක්ස්ට් එක හදාගත්තේ.
දැන් අපි පට්ටම් පදිරි කියලා ටයිප් කරගමු. හරි ඒකට අපි ඇඩ් කරගමු UN අග්නි කියන ෆොන්ට් එක. හරි මේ විදිහට ඒක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මේ සයිස් වලට ඇවිල්ලා සයිස් එක ටිකක් හදා ගන්නවා. මේ ටෙක්ස්ට් එක මම මේ ගානින් වගේ තියාගෙන ඒකටත් අර කලයකම සිලෙක්ට් කරගන්නවා. ඒකට අපිට ලේසියෙන් කරගන්න උලා මේ කුඩ එකපාරක් ක්ලික් කරලා මේ ස්ටයිල් කියන එකට ඇවිල්ලා සේව් දෙන්න ඕනේ. සේව් දුන්නාට පස්සේ මේක සේව් වෙනවා. ඊට පස්සේ මේ ස්ටයිල් වලට ගිහිල්ලා බ්‍රවුස් කියන එක උඩ එකපාර ටච් කරලා මයි ස්ටයිල් වලට ඇවිල්ලා ඒක මේ විදිහට ඇඩ් කරන්න පුළුවන්. දැන් මේකට අපි ඒක ඇඩ් කරගමු. හරි මේ විදිහට මම හදාගත්ත එකක් මේ විදිහට ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඒකේ ෆොන්ට් එක එතනින් වෙනස් වෙනවා. ඊට පස්සේ අපි තිබ්බ ෆොන්ට් එකම ඇඩ් කරගන්න ඕනේ ඒකට. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ටෙක්ස්ට් දෙක නම් හරි අපේ. මේකේ දැන් අපි ටයිප් කරගන්න ඕනේ සුපිරිම කියලා. හරි මම සුපිරිම කියලා මේ විදිහට ටයිප් කරගත්තා. හරි ඒකට අපි ෆොන්ට් එක සිලෙක්ට් කරගමු මේ විදිහට. ඒකටත් මම අර අග්නි කියන ෆොන්ට් එකම ඇඩ් කරනවා. මේකට අපි ඇඩ් කරගන්න ඕනේ මේ UN දෙරණ කියන ෆොන්ට් එක. ඉතින් ඒක ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ බලා ගන්න. ඊට පස්සේ කලර් වලට ඇවිල්ලා මම මේ විදිහට ලානිල් පාට සිලෙක්ට් කරනවා. මේ විදිහට අපි ලානිල් වාලා සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ ඒකෙත් අපි ස්ට්‍රෝක් එකට එන්න ඕනේ. ඊට පස්සේ ඒකෙත් අපි මේ ලානිල් පාටම සිලෙක්ට් කරගන්න ඕනේ මේ විදිහට. ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට මේ විදිහට. ඊට පස්සේ ෂැඩෝ වලටත් ඒ කලයකම සිලෙක්ට් කරගන්න ඕනේ. ඉනේ ෂැඩෝ වලටත් අපි ඒ කලයකම සිලෙක්ට් කරගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට කැමති කලර් එකක් මෙතනින් ඇඩ් කරගන්නත් පුළුවන්. මම ඒ කලර් එක සිලෙක්ට් කරගන්නවා මෙතනින්ම. ඊට පස්සේ බ්ලර් එක උඩින් වැඩි කරගන්නවා. හරි ඊට පස්සේ මේක DJ කියලා ටයිප් කරගමු. ඒකට කරන්න තියෙන්නේ මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ ඒකේ සයිස් එක වැඩි කරගන්න ඕනේ. හරි මම මේ වගේ ටිකක් ලොකු සයිස් එකකින් හදාගත්තා. ඒක ටිකක් ලොකු වැඩි වගේ. හරි මේ ගානින් වගේ තියාගෙන ඒකට ෆොන්ට් එක ඇඩ් කරන්න ඕනේ. ඉතින් ඉංග්‍රීසි ටෙක්ස්ට් වලට නම් මේකෙන් ෆොන්ට් බලා ගන්න පුළුවන් අපිට ගොඩක්ම. ඉතින් මේන් කැමති එකක් ඔයාලට සිලෙක්ට් කරගෙන හදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ වගේ ෆොන්ට් එකක් ඇඩ් කරනවා. ඒකට අපි අර yellow කලර් එකම වගේ සිලෙක්ට් කරමු. ඉතින් මම මේක මේ විදිහට සිලෙක්ට් කරා non stop කියලා දැන් අපි ටයිප් කරගන්න ඕනේ මේකේ. හරි මේ විදිහට මම non stop කියලා ටයිප් කරගත්තා. ඒකත් අපි සයිස් එක ඇඩ්ජස්ට් කරගමු. හරි ඒකටත් අපි ෆ්‍රොන්ට් එකක් දීලා මුලින්ම මෙතේට ෆොන්ට් එක ඇඩ් කරනවා. ඒකට අපි මේ ලානිල් පාට ටෙක්ස්ට් එකේ කලර් එක ඇඩ් කරගමු. ඒකත් අර විදිහට මම කිව්ව විදිහට සේව් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක සිලෙක්ට් කරලා බ්‍රවුස් වලට ගිහිල්ලා ඒ ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටෙක්ස්ට් එක ඇඩ් කරා. ඒක ෆොන්ට් එක ටිකක් අවුල් වගේ. ඉතින් මේකේ ඔයාලට ෆොන්ට් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම මේක වගේ ෆොන්ට් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ෂේප් එකක් හදාගන්න. ඉතින් මේ ෂේප් එක හදා ගන්න ඕනේ මේ විදියට. හරි ඉතින් මම මේ විදියට ෂේප් එකක් හදා ගන්නවා. හරි ඊට පස්සේ ඒකේ බ්ලර් එක වැඩි කරගන්න ඕනේ අවසානටම. හරි මම මේ විදියට බ්ලර් එකත් වැඩි කරගත්තා. මේක අපි සයිස් එක ටිකක් හදා ගන්න ඕනේ. හරි ඊට පස්සේ මේකේ ලේයර් පැනල් එකට ගිහිල්ලා ඒක අපි ඇඩ් කරගත්ත ටෙක්ස්ට් වලට පල්ලෙහාන් ඉන්න විදිහට හදා ගන්න ඕනේ.
හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන පොඩි වැඩක්. ඉන්කේ අපි ඉන්න ඕනේ මේ ටික අපි මුලින්ම ආයෙ ලොක් කරගෙන ඉමු. හරි මේ විදිහට ලොක් කරගත්තා. ඊට පස්සේ අපි මේකේ ආයෙ ෂේප් වලට එන්න ඕනේ. ඊට පස්සේ මේකට එකපාරට ටච් කරලා මේක මේ හાર્ට් එක වගේ තියෙන එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ හරි ගයිස් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ හાર્ට් එක ඇඩ් කරගත්තට පස්සේ මේකට මාරම ලස්සන ලුක් එකක් ආවා. ඉතින් මේ විදිහට තමයි මොබයිල් ෆෝන් යූස් කරලා මියුසික් තම්බ්නේල් එක හදාගත්තම. ඉතින් මේ වගේ තවත් අලුත්ම ඩිසයින් එකකින් හම්බ වෙනකම් අපේ channel එක subscribe කරන් තියාගන්න.